Hi guys, කොහමද ඔයාලට? Welcome back to my YouTube channel. අද මට හිතුණා ඔයාලට ඉලෙක්ට්‍රික් මල්ටි කුකර් එකේ මං හදාගත්ත කෑම ජාති මොනවද කියලා පෙන්නන්න. අපි එහෙනම් පටන් ගමු වීඩියෝ එක. මුලින්ම මම ඔයාලට පෙන්නන්නම් මම කොහොමද පොලොස් කරි එකක් හදාගත්තේ කියලා. මුලින්ම මේ රයිස් කියන බටන් එක ඔබලා මේකේ ටයිම් එක අඩු කරගන්නවා විනාඩි 2කට. ඊට පස්සේ ඔයාලා සාමාන්‍ය මේ පෙන්නන විදිහට මම මගේ පොලොස් කරි එක හදා ගන්නවා. ඔයාලා හදන විදිහට පොලොස් කරි එක හදා ගන්න පුළුවන්. පොල් කිරි ටික සේරම දාලා ඉවරනට පස්සේ මූඩිය හොඳට වහද්දි අනිවාර්යයෙන්ම ලොක් එක වැටෙනවද කියලා චෙක් කරලා බලන්න. ඊට අමතරව ප්‍රෙෂර් එක යන්නේ නැති වෙන්න සීල් වෙලා තියෙනවද කියලා චෙක් කරලා බලන්න. ඊට පස්සේ මම මේක රයිස් කියන බටන් එක ඔබලා විනාඩි 8ක් හරි විනාඩි 6ක් හරි තමයි සාමාන්‍යයෙන් තියාගන්නේ. ඊට පස්සේ විනාඩි 6කට පස්සේ මම මෙන්න මේ කෑල්ලෙන් පැත්තට කරකවලා ප්‍රෙෂර් එක රිලීස් කරලා අරිනවා. මගේ පොලොස් එකේ අර වතුර වගේ ගතිය පොඩක් වැඩි වෙලා තියෙනවා. මම පොල් කිරි ගොඩක් දාපු හින්දා වගේ හදන්න ඕන නම් දාන පොල් කිරි ප්‍රමාණය අඩුවෙන් දාලා හදා ගන්න පුළුවන්. මේ විදිහට මම මල්ටි කුකර් එකේ හදාගත්ත කහපත් එකක්. ඔයාලා මුං ඇට කඩල වගේ දේවල් මේකේ හදනවා නම් ඇත්තටම ඒව පෙඟෙන්න දාන්න ඕන නැහැ. පෙඟෙන්න දාන්න තියන්නේ නැතුව මේකේ හදාගන්න පුළුවන් විනාඩි 25ක් වගේ කාලයක් ඇතුළත හොඳට මුං ඇට කඩල තඹ ගන්න පුළුවන්. තව කෑම ජාති ගොඩාක් මේකේ හදාගන්න පුළුවන්. ඉදිරි වීඩියෝ එකකින් මම ඒ ගැන ආයි අරගෙන එන්නම්. ගෑස් නැති දවස්වල මල්ටි කුකර් එකේ මම හදාගත්ත වට්ටක්ක කරි එක තමයි මේ තියෙන්නේ. මේක හොඳට තැම්බිලා පිටි වගේ වෙන්න තියෙනවා වට්ටක්ක එක හදලා ඉවරනාට පස්සේ. මගේ මේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්න එපා. ආයි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම බයි.